දැන් ඔය කට්ටියට පේනවා මේ තුවක්කුව ඇතුලේ තියෙන උණ්ඩයක්. දැන් උණ්ඩේ ස්කන්ධය සිම්පල් M, තුවක්කුවේ ස්කන්ධය කැපිටල් M. දැන් තුවක්කුවෙන් අපි වෙඩි තියනකොට උණ්ඩේ ඉදිරියට යනවා, තුවක්කුව පිටිපස්සට. ඒකට අපි කියන වාංගු වෙනවා කියලා. දැන් අපිට කියනවා මේ වාංගු වෙන ප්‍රවේගය හොයන්න කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් උණ්ඩය සිම්පල් M v වේගයෙන් යනවා, තුවක්කුව පිටිපස්සට u වේගයෙන් වාංගු වෙනවා. ඒතර වාංගු වෙන ප්‍රවේගය හොයන්න අපි කරන්නේ රේඛීය ගම්මිතා සංස්ථිති මූලධර්මය. ඒ කියන්නේ ආරම්භක ගම්මිතාවය අවසාන ගම්මිතාවට සමානයි බාහිර බල ක්‍රියා නොකරන අවස්ථාවේ. දැන් අපි මේ තිරස්ස යොදමු ගම්මිතා සංස්ථිති මූලධර්මය. දැන් ආරම්භයේ නිශ්චලව තියෙන්නේ. දැන් ආරම්භයේ ගම්මිතා බිඳුවයි. එතකොට අපි යොදන දිශාවට උණ්ඩයට තියෙන ගම්මිතාවක් සිම්පල් M වතාවක් v. තුවක්කුව චලිත වෙන්නේ චලිත දිශාවට උණ්ඩේ යන දිශාවට විරුද්ධ පැත්ත. ඒතර ගම්මිතාව ඍණ. මොකද අපි යොදන දිශාවට විරුද්ධව චලිත වෙන නිසා ඍණ. කැපිටල් M වතාවක් u. මේ ඍණ පදයේ අනිත් දිශාවට ගමන් කරොත් කැපිටල් M වතාවක් u සමානයි mv. දැන් අපේ අරමුණ වාංගු වෙන ප්‍රවේගය හොයාගන්න එක. ඒතර u සමානයි mv බෙදීම කැපිටල් M. දැන් මේ සමීකරණ භාවිතා කරලා අපිට හොයන්න පුළුවන් වාංගු වෙන ප්‍රවේගය.